වෙන ෆෙයාස් කරන ඒවා හරි කතා කරන්න දන්නේ නැති ඒවා හරි ෆිසිකල් ලයිෆ් එකේ අවුල් හරි කෙයාර් ඇන්ඩ් ටෙන්ෂන් දෙන්නේ නැහැ. කට ඇරලා වචනයක් කතා කරන්නේ නැති. තමන්ව තේරුම් ගන්නේ නැති. අනවශ්‍ය විදිහට නීති දානවා. කොහෙවත් යන්න දෙන්නේ නැහැ. හිර කරලා තියෙනවා. කාත් එක්කවත් කතා කරන්න දෙන්නේ නැහැ. මේ උදාහරණ මේ වගේ ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ හැසිරීම නිසා ටිකෙන් ටික තමන්ව සීමා වෙලා ටිකෙන් ටික තමන්ට හිතන්න දේවල් වැඩි වෙලා ප්‍රශ්න වැඩි වෙලා මෙයාට මනසට දරන්න බැරි මට්ටමක් එනවා. ආදරය නිසා දරාගෙන ඉන්නවා කියන එකක් නම් එළියට දාන්න මෙම දරා ගන්න ඕන සීමා තියෙනවා. මේ මනුස්සයව හදාගන්න පුළුවන් කොහොමද? හදාගන්න පුළුවන් විදි මොනවද? එයාට ඒව හදාගන්න ඕනද? බලන්න ඕන පීරියඩ් එකක් තියෙනවා. හැබැයි මේ අනවශ්‍ය විදිහට ඉන්නවා නම් තමන්ගේ ජීවිතය ආපස්සට යනකම් තමන්ගේ දේවල් වේස්ට් වෙලා යනකම් මේ ආදරය නිසා ඉඳිල්ලක් නෙමෙයි. ඔය අබ්බැහි වෙලා නිසා තමයි එතන ඉන්නේ. මෙච්චර මේ නෙගටිව් කෙනා එක්කත් ඉන්න හිතෙන්නේ අපේ හිත තමයි ඒක කරන්නේ. ඒ කියන්නේ අර මම කලින් වීඩියෝස් වල කියනවා වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සුන්ට ඒක නැතුව ඉන්න බෑ වගේ. ඒක ලැබුණාට පස්සේ හැමදේම හොඳින් කරගන්න පුළුවන් වගේ. එයාට ඒක ලැබුණාට පස්සේ තමයි සාමාන්‍ය ජීවිතේ දැනෙන්න පටන් ගන්න. එයා අයින් වුණාට පස්සේ මාර විදියට වැටිලා ඉන්නේ. නිකන් පැරලයිස් වෙලා වගේ ඉන්නවා. එයා පොඩ්ඩක් කතා කරපු ගමන් හොඳ එනර්ජි එකක් ඇවිල්ලා එදා දවස මාර මොකේ. ඊට පස්සේ ටික ටික ඊළඟ නීඩ් එකට යනවා. මේ මිනිස්සයා මට ඇත්තටම ආදරෙයිද? මේ මිනිස්සයා ඉදිරියට මාත් එක්ක ඉන්නවද? මෙයා වැරදි කරන්නේ නැද්ද? ස්ටෙප් බයි ස්ටෙප් යනවා. ඒ දේවල් වෙන්නේ නැතිකොට ආයෙත් අර වගේ අපේක්ෂා බංගත්වයට පත් වෙලා තමන් බලාපොරොත්තු වෙන දේ නොවන නිසා නැවතත් මෙයා මානසිකව වැටෙනවා, ස්ට්‍රෙස් වෙනවා, ડિප්‍රෙෂන් හැදෙනවා. ඉතින් කොහොමත් මේ නොගැලපෙන මිනිස්සු ටොක්සික් මිනිස්සුත් එක්ක ඉන්නකොට මේ වගේම තමයි හැමදාම ප්‍රශ්න. එකක් ඉවරයි කියලා හිතනකොට නෑ ඒක ඉවර නෑ. ඒක ඇත්තටම විසඳිලා නෑ. නැත්නම් එකක් ඉවරයි කියලා හිතනකොට තව එකක්. හරිද? මේ වගේ ප්‍රශ්න හැමදාම තියෙනවා. අර මං කලින් උදාහරණයක් ගත්තා වගේ සාමාන්‍ය ඒජ් එක සාමාන්‍ය මැචුවර් කට්ටිය අවුරුදු 40 45 50 හෝ ඊට වැඩි අර මං කිව්වේ අවුරුදු 20 ගණන් වලදී විවාහ ජීවිතයට යනකොට මෙයා මේ නෙගටිව් දේවල් දැනගෙන හිටියා. ඉන්න නුසුදුසුයි කියලා දැනගෙන හිටියා. ඒක දැනුණා. ඒ වුණාට මෙයා ඒක දරාගෙන ගිහිල්ලා තියෙන ඒ හේතුව ඇබ්බැහි වෙලා නිසා ඒ මිනිස්සයාගේ නෙගටිව් දේවල් දැනගත්තට ඒ ෂණිකෙන් ඒව තේරුම් අරන් අයින් වෙන්න බැරි වාතාවරණයක් කාලයක් තිස්සේ ඒක ගැන හිතුවත් අයින් වෙන්න බැරි වාතාවරණයක් කොච්චර හිත එකඟ කරගත්තත් හිතින් ඒක කරන්න කියලා බල කරලා තිබුණා. ඒ ඇබ්බැහි වීම නිසා මෙන්ටලි කනෙක්ට් වෙලා නිසා. නමුත් ඒ දවස්වල මෙයාට හරි තැනින් හිතලා හිත තැනින් ගලව ගන්න වැඩි හිටියෙක්වත් කවුන්සලර් කෙනෙක්වත් ඒ හරි පොයින්ට් එකට කතා කරලා උදව් කරලා නැහැ. උදව් කරන්න ඇති. නමුත් ඒක මෙයාට මදි වෙලා තියෙනවා. මෙයා ඇඩික්ට් වෙලා ඉන්න තරමට ඇබ්බැහි වෙලා ඉන්න තරමේ හැටියට ඒ දේවල් ටච් කරන එක මයින්ඩ් එකේ මෙයාට ටච් වෙන්න ඕන තැන් ටච් කරන විදියට ඒ අයගේ වචන ඒ අයගේ මඟ පෙන්වීම මදි වෙලා තියෙනවා. ඒ නිසා මෙයාත් බැඳලා දරුවෝ හදලා අවුරුදු 20ක් 30ක් සමහරට ඊට වැඩි මේ මිනිස්යාගේ අර නෙගටිව් ගතිය ටොක්සික් ගතිය අයින් වෙයි කියලා බලාපොරොත්තු වෙලා ඉඳලා තියෙනවා. ඒක වෙලා නැහැ. ඉතින් අර තමන්ගේ හොඳ කාලේ ඔක්කොම වැය කරලා තියෙන මිනිස්සෙක්ව හදාගන්න හොඳ කාලේ ඔක්කොම වැය කරලා තියෙන මිනිස්සෙක් හැදෙයි කියලා බලන් ඉන්න.